ගලෙන් මිදුණු අය ගෑනු ගොඩක් කරලා තියෙන ගොම් වැඩක් අහන්නකො. මේ ළඟදී මෙවුන්දලා කණ්ඩායමක් එකතු වෙලා කිතුල් මලක් කපාගෙන. කිතුල් මලක් කපාගෙන ඒක දෙතුන් පොලකින් බැඳලා මෙවුන්දලා කර තියාගෙන සුදට සුදේ ඇඳලා පිළිවෙල වෙලා ගෑනු තොইলයක් මේක. පිරිමි දන්නේ නැහැ මේක. ගමේ ගෑනු අය සාකච්ඡා වෙලා කුලංගන සමිති තියෙනවානේ උපාසක සමිති. ඔව්වගෙන් තීරණය කරගෙන කොල්ලෝ දෙන්නෙක් යවලා කපලා ගහක මලක් කිතුල් මලක් කපලා දෙතුන් පොලකින් බැඳලා දැන් ගමේ කෙරෝලේ ඉඳලා කර තියාගෙන සාදුකාර පවත්මමින් එනවලු. පිරිමි තුස්නීම් භාවයෙන් බලා ඉන්නවලු මොකක්ද අඩේ මේ කරන්න හදන්නේ කියලා. කවදාවත් දැකලා නැති යුද්ධයක්. පන්සලට ගෙනහිල්ලා කිතුල් මල්. නබලන් අඩි 12ක් විතර දිගයිනේ අර කෙල්ලිච්චා. බෝධිය වටේ රවුම් 3ක් කරේ තියාගෙන සාදුකාර පවත්වමින් ගිහිල්ලා කැරකිලා මල් ආසනේ තියන්න බලනකොට මල් ආසනේ අඩි 3යි මල අඩි 12යි. තියාගන්න බෑනේ. ඒ ගමන ඔට්ටු වෙලා බෝධි බැම්ම උඩින් තිබ්බලු. තියලා මෙවුන්දලා ප්‍රාර්ථනා කරනවා සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වාම පංච කල්යාණයම වේවා. කිතුල් රෑන් වාගේ කේස කලාපයකින් යුතු ජීවිත ලැබේවා. සෞභාග්‍ය මේ නාකි ලොක්කියෝ පුතා. මේ නාකි ලොක්කියන්ට තව අර මනමාලකමනේ මේ පෙරේතකම. ඒ වුණාට වැඩිපුර සිල් ගන්නේ භාවනා කරන්නේ දන් දෙන්නේ මල් පූජා පෙරහැර පවත්වන්නේ අටපිරිකර පූජා 80 මහා ශ්‍රාවක පූජා තෙසැත්තෑ ඥාන පූජා පැවැත්වුවාට මෙවුන්දලාගේ ඥානේ තියෙන තැන බලන්න. හය පන්තියේ පොඩි එකෙක් රුපියල් 5000කුත් ඔයාට දෙන්නම් කියලා ඌව හම්බෙන්න කියලා ලියලා ගෑනු ළමයෙකුට. එක හය පන්තියේ ඉන්නේ බලන්නකෝ. මේ කොල්ලොන්ගේ තාත්තම මට කියනවා බලන්නකෝ අපේ හාඳුන්නේ මෙව්ව කොහෙන් ඉගෙනගෙන කොහෙන් පුරුදු වෙලාද දන්නේ නැහැ කියලා. ඒ උන්දට හරි කලකිරීමයි. ළමයි දෙන්න ඉන්නේ කෙල්ලයි කොල්ලයි. මේ කොල්ලගේ ස්වභාවය කියනවා. ලියුම ලියලා අවසානයේ ලියනලු රුපියල් 5000කුත් දෙනවා මාව හම්බෙන්න කියලා. පෙම් පටන් ගන්න 5000න් පුතා.